අපි මතුගම උසස් පෙළ පන්ති පටන් ගන්නේ 2019 දී. එතකොට ඒක මතුගමටම දරු අලුත් දෙයක් වුණා. මොකද ඒකට හේතුව එක ගුරුවරයෙක් විෂයන් දෙකක් උගන්වනවා. ඒකත් BS අනිත් එක accounting. ඒ විදිහට පොඩියට පටන් ගත්ත මතුගම නගරයේ පන්තිය අද මතුගම දරුවන් විශාල ප්‍රමාණයක විශ්වාසය දිනා ගන්න පුළුවන් වෙච්ච පන්තිය බවට පත් වෙලා අවසන්. ඒ ගැන අපි කියන්නේ නිහතමානීව ආඩම්බරයකින්. මට හැමදාමත් කරන්න ඕනුනේ හරි දේ හරියට. ඒ වගේම තමයි එක තැනක ඉඳන් හරියට කරන්න බලන්න ඕන වුණා මං කරන දේ සාර්ථකද නැද්ද කියලා. ඒක සාර්ථක වුණා. ඒකේ සාර්ථකත්වය කොච්චරද කියනවා නම් 2021 පළවෙනි කණ්ඩායමෙන් අපි කැම්පස් 6ක් යවනවා. 5 දෙනෙක්ම BSA accounting විෂයන් දෙකටම අපේ සහභාගී වුණ දරුවන්. 2022 උසස් පෙළ විභාගයේ කළුතර දිස්ත්‍රික්කයේ 17 ඇතුළුව අපිට සරසවි වරම් දෙන්න පුළුවන් වුණා දරුවෝ 17 දෙනෙක්ට. එතන විශේෂත්වය වෙන්නේ 15 දෙනෙක්ම අපේ BS accounting විෂයන් දෙකටම ආපු දරුවන්. අපිට තුන්වෙනි කණ්ඩායමෙන් අපිට ලොකුම ප්‍රතිඵලයක් මතුගම නගරයට බිහි කරන්න පුළුවන් වුණා. කළුතර දිස්ත්‍රික් 10 තුළුව සරසවි වරම් 37 දෙනෙක්ට අපිට දිනා දෙන්න පුළුවන් වුණා. දරුවෝ 31 දෙනෙක් අපේ BS accounting විෂයන් දෙකටම ආපු දරුවන්. විෂයන් දෙකක් කරනකොට හැමෝම කිව්වේ ගොඩක් වෙලාවට විෂයන් දෙකක් උගන්වන්න බෑ කියලා. හැබැයි ඒක අපි මතුගම නගරයේ තුල කළා සාර්ථකත්වය අපි පෙන්වුවා. මතුගමට පමණක් සීමා වෙච්ච අපේ කැම්පස් යවන ප්‍රතිඵල හදන BS accounting පාඨමාලාව අපි 2027 උසස් පෙළ දරුවන් සඳහා හොරන් නගරයටත් කළුතර නගරයටත් අපි අරන් එනවා. කැම්පස් යන ආස පිළිවෙලට වැඩක් කරන්න කැමති දරුවන්ට අපි ආරාධනා කරනවා අපේ කැම්පස් යවන ප්‍රතිඵල හදන BS accounting පාඨමාලාවත් එක්ක එකතු වෙන්න කියලා. ඒ දෙකක් එක් චරිතයක් රමින්දු ගී කියනකේ